ආයුබෝවන් දුවේ පුතේ. දරුවන්ට ගුරුවරුන්ට එකසේ වැදගත් වන ඔලිම්පියාඩ් ගණිත ගැටළු වීඩියෝවක් අරගෙන ඔන්න අදත් මම ආවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි අද බලමු 26 වෙනි ගැටලුව. පහත දැක්වෙන සංඛ්‍යා ලැයිස්තුවේහි වමේ සිට පළමු සංඛ්‍යා 3හි මධ්‍යන්නය අවසාන සංඛ්‍යා 4හි මධ්‍යන්නයට සමාන වේ. x මගින් නිරූපිත සංඛ්‍යාව කුමක්ද? එතකොට මෙතන අපි බලමු ඉස්සෙල්ලා මධ්‍යන්නය කියන්නේ මොකක්ද කියලා. අපි අරගත්තොත් එහෙම ළමයෙක්ගේ ගණිතයට ලකුණු 25යි, විද්‍යාවට ලකුණු 72යි, සිංහලට ලකුණු 33යි, තව මොකක් හරි විෂයකට ලකුණු 62යි කියන්නකෝ. එතකොට විෂයන් 4ක ලකුණු නෙමේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ලකුණු වල සාමාන්‍ය හොයන්න. ඕගොල්ලන්ට මේ අත්දැකීම් ඇති වාර විභාගයේදී ඕගොල්ලෝ ලකුණු සාමාන්‍ය හොයනවා. ඕගොල්ලන්ගේ ලකුණු විෂයන් 13ක් තියෙනවනේ ඕගොල්ලන්ගේ. ඒතර 13ේම ලකුණු අරගත්තට පස්සේ ඕගොල්ලෝ ලකුණු සාමාන්‍ය හොයන 13 ලකුණු එකතු කරලා 13න් බෙදනවා. දැන් මෙතන තියෙන විෂයන් 4ක්නේ. එහෙනම් මධ්‍යන්නය කියන්නේ මෙන්න මේ විෂයන් 4 ලකුණු අපි එකතු කරනවා මේ විදිහට. එකතු කරලා විෂයන් ගානින් බෙදනවා. විෂයන් 4යි 4ෙන් බෙදනවා. මෙන්න මේකට තමයි පුතේ මධ්‍යන්නය කියන්නේ. ඒතර මේක 4 එකතු කරලා 4ෙන් බෙදලා එන අගය. අපි ගත්තොත් පන්තියක ගණිතයට ළමයි 40ක් ඉන්නවා නම් ගණිත විෂයට ළමයි 40 දෙනා ගත්තු ලකුණු තියෙනවානේ. එතකොට මේ පන්තියේ ගණිතයේ මධ්‍යන්නය ලකුණ නැත්නම් ගණිතයේ සාමාන්‍ය ලකුණ කියන්නේ පන්තියේ ළමයි 40 දෙනාම ගත්ත ලකුණු ටික එකතු කරලා ළමයි 40න් බෙදනවා. අන්න එතකොට තමයි මධ්‍යන්නය ලැබෙන්නේ. එහෙනම් පහත දැක්වෙන සංඛ්‍යා ලැයිස්තුවේහි වමේ සිට පළමු සංඛ්‍යා 3හි. එතකොට මෙහිනේ දකුණ. එහෙනම් වම මෙහි. වමේ සිට පළමු සංඛ්‍යා 3 කියන්නේ මෙන්න මේ 3නේ. පළමු සංඛ්‍යා 3හි මධ්‍යන්නය අවසාන සංඛ්‍යා 4හි. අවසාන සංඛ්‍යා 4 කියන්නේ මෙන්න මේ 4. මෙන්න මේ 4හි මධ්‍යන්නයට සමානයිලු. එතනම් මෙතන සංඛ්‍යා 3යි කියනකොට ඒ සංඛ්‍යා 3ේ මධ්‍යන්නය හොයන්න අපි මේ සංඛ්‍යා 3 එකතු කරනවා. එකතු කරලා සංඛ්‍යා 3යිනේ. ඒකින්ද 3ෙන් බෙදනවා. එතකොට මේ මධ්‍යන්නය අවසාන සංඛ්‍යා 4 මධ්‍යන්නයට සමානයිලු. එතකොට එහෙනම් මෙතන තියෙන සංඛ්‍යා 4 මධ්‍යන්නය හොයන්න අපි ඉස්සෙල්ලා මේ සංඛ්‍යා 4 එකතු කරනවා. 380 එකතු කිරීම 916. ඊට පස්සේ සංඛ්‍යා 4ක් නෙතන. ඒකෙන්ද 4ෙන් බෙදනවා. දැන් බලන්න මේ සංඛ්‍යා 4 එකතු කීය දෙන්නේ? 200යි, 520යි, 380යි, 916යි. මේ ටික එකතු කරාම අපිට එනවා 2016ක්. ඒක බෙදීම 4. එතකොට මේ පැත්තේ එනවා මෙන්න මේ සංඛ්‍යා දෙකනේ අපිට එකතු කරන්න වෙන්නේ. ඒ සංඛ්‍යා දෙක එකතු කරාම 1192 එකතු කිරීම x බෙදීම 3. දැන් මේකට අපි කියනවානේ සමීකරණයක් කියලා පුතේ. ඒතර සමීකරණයක් කියන්නේ හරියට සමතුලිත තරාදියක් වගේ. එතකොට ඒකෙන් දකුණු පැත්තට යම් දෙයක් කළොත් ඒ දෙයම වම් පැත්තට කරන්න ඕනේ. දැන් මෙතන හරයේ ඉන්නවනේ 3. එතන මට හොයන්න ඕනේ x නේ. අපි මේ හරයේ ඉන්න 3 අයින් කරගන්න මේ සංඛ්‍යාව මේ සමීකරණේ දෙපැත්තම 3ෙන් ගුණ කරමු. දැන් මෙතන තියෙන ප්‍රකාශනයක් ඉන්න මම මෙතනට වරහණක් දාන්නම්. පද දෙකක් තියෙනවා. එහෙනම් මෙතන ගුණ කරනවා 3ෙන්. මේ පැත්තත් ගුණ කරනවා 3ෙන්. මේ බලන්න එතන මේ 3ට 3 අයින් කරන්න පුළුවන් 3 වරක් චක්‍රයෙන් 3 ඒවා 1යි 3 වරක් 3 ඒවා 1යි. එතන මෙතන එනවා 1192 එකතු කිරීම x සමානයි මෙතන 4 ඒවා 1යි 20ට 5යි 1ට 0යි 16ට 4යි. එහෙනම් 504 වරක් 3. දැන් එහෙනම් මෙතන අපිට එනවා 1192 එකතු කිරීම x සමානයි 3 වරක් 4 12න් 2යි 0යි කියන්නේ 1යි 3 වරක් 5 15යි 1512. දැන් මට x තනි කරගන්න මෙන්න මේ 1192 දෙපැත්තෙම අඩු කරලා දානවා. එහෙනම් x සමානයි 1512න් අඩු කරනවා 1192. එතකොට x එනවා මට කීයක්ද පුතේ 320ක්.
එතකොට අපෙන් අහන්නේ x මගින් නිරූපිත අගය. එහෙනම් x මගින් නිරූපිත අගය 320යි. හරි. එහෙනම් අපි යමු දැන් ඊගාව ගැටලුවට. ඊගාවට තියෙන 27 වෙනි ගාන පහත දැක්වෙන ගුණිතයෙහි පිළිතුරෙහි අගට බිංදු කීයක් තියෙනවද කියලා අහන්නේ. එතකොට මේක අපි කෙටි ක්‍රමයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ටිකක් මේක හදාගෙන ගිහින් බලමු. 1 වරක් 5 5යි. 5 වරක් 10 50යි. එහෙනම් මෙන්න මෙතනින් එනවා මට 1 වරක් 5 වරක් 10 කියනකොට උත්තරේ 50යි. ඒ කියන්නේ එතකොට මෙතනට බිංදු 1යිනේ. එතකොට බිංදු 1යි. හරි. ඊට පස්සේ 50 වැඩි කරනවනේ 15න්. මෙතන තියෙන්නේ 15. 50 ගුණ කිරීම 15. හරි. එතකොට බිංදුවයි 5 වරක් 5 25යි දෙකක් ඉතුරුයි 5 වරක් 5යි 2යි 750යි. ඒත් එන්නේ අගට එක බිංදුවයිනේ. නේද? එතකොට 15න් වැඩි කරනකොට බිංදු එකතු වෙන්නේ නැහැ. ඊට පස්සේ 750 ගුණ කිරීම 20. ඔන්න දැන් 10න් ගුණ කරනකොට බිංදුවක් ආවා. දැන් 20න් ගුණ කරනකොට මොකද බලන්න වෙන්නේ? බිංදුවයි මේ බිංදුවයි දෙවරක් 5 10න් බිංදුවයි එකක් ඉතුරුයි. දෙවරක් 7 14යි 1යි 15යි. මේ බානක බිංදු කීයක් ආවද? බිංදු 3ක් ආවා. ඒතර ඔන්න 10න් ගුණ කරනකොට ආවේ බිංදු 1යි. ඒතර 10න් ගුණ කරනකොට ආවේ බිංදු 1යි. 20න් ගුණ කරනකොට ආවා බිංදු 3ක්. හරිද? ඊට පස්සේ 25න් ගුණ කරන්න එපා. එතකොට 15000 ගුණ කිරීම 25. එතකොට මේ 25න් ගුණ කරනකොට බිංදු ගාන වෙනස් වෙන්නේ නැහැ. 15000 25න් ගුණ කරාම කීයක් දෙන්නේ? අගට බිංදු 3යි. 15 25 කියන්නේ 375යි. එතකොට බිංදු ගාන වෙනස් වෙන්නේ නැහනේ. ඊට පස්සේ 375යි බිංදු 3 ගුණ කරන්න ඕනේ 30න්. බාන 30න් ගුණ කරනකොට 1යි 2යි 3යි මෙතන බිංදු 4ක් එනවා. 4යි. එතකොට 3 වරක් 5 15යිනේ. එහෙනම් අගට එන්නේ බිංදු 4යි. එහෙනම් 30න් ගුණ කරනකොට එන්නේ බිංදු 4යි. හරි. අපි එහෙනම් බලමු මේකට කෙටි ක්‍රමයක් හොයාගන්න. දැන් අපිට 10න් ගුණ කරනකොට කියනකොට 10 අපිට ලියත හැකි දෙවරක් 5 කියලා. හරිද? දෙකේ පළවෙනි බලය වරක් 5. එතකොට මෙතනින් ආවේ 10න් ගුණ කරනකොට බිංදු ඔන්න මම ආපු බිංදු ගාන ලියනවා බිංදු 1යි. ඊට පස්සේ 20න් ගුණ කරනකොට 20 කියන්නේ 4 වරක් 5නේ. 4 කියන්නේ දෙවරක් 2. ඒතර දෙවරක් 2 වරක් 5. මේ බලන්න 20න් ගුණ කරනකොට බිංදු 3ක් ආවා. කලින් එකක් තිබ්බා. ඒතර පස්සේ 2යිනේ ආවේ. එහෙනම් 20න් ගුණ කළොත් අපිට අගට එන්නේ බිංදු 2ක්. දැන් මෙතන 3ක් ආවේ ඉස්සෙල්ලා තිබ්බ බිංදුවත් එක්ක. 30න් ගුණ කරනකොට මේ 5 ගුණ කරනකොට බිංදු එන්නේ නැහැ. 10 ගුණාකාර වලින් ගුණ කරනකොට තමයි බිංදු එන්නේ. ඒතර 30න් ගුණ කරනකොට 30 කියන්නේ අපිට ලියත හැකි දෙවරක් ඊගාවට 3 වරක් 5නේ නේද? ඒතර දෙවරක් 3 6යි 6 වරක් 5 30යි. ඒතර ඒකේ තියෙන්නේ දෙකේ පළවෙනි බලයක්. එහෙනම් එතනින් එන්නේ බිංදු 1යි බලන්න මේ 30න් ගුණ කරනකොට අගට බිංදු 4ක් නේ ආවේ. ඒ අගට බිංදු 4 ආවේ 20 වෙනකොට තිබුණ බිංදු 3ට තව වැඩි වුණේ 1 බිංදුවයි. හරි. එතකොට 30න් ගුණ කරනකොට එන්නේ එහෙනම් බිංදු 1යි. ඒ වගේ 40න් ගුණ කරනකොට 40 කියන්නේ අපිට ලියත හැකිනේ 4 වරක් 10 කියලා. එතකොට 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය වරක් 10යි. එතකොට එහෙනම් මෙතන දෙවෙනි බලයක් තියෙනවා කියන්නේ අගට එනවා බිංදු 2ක්. අගට එනවා බිංදු 2ක්. මම මෙතනින් ලියා ගන්නම් ආපු බිංදු ගාන මේකෙන් 2යි මේකෙන් 2යි මේකෙන් 1යි. ඊට පස්සේ 50න් ගුණ කරනකොට 50 අපිට ලියන්න පුළුවන් දෙවරක් 25නේ. දෙවරක් 25 කියන්නේ පහේ දෙවෙනි බලය. ඒතර මෙතන දෙකේ තියෙන්නේ එහෙනම් පළවෙනි බලය. එතනින් එන්නේ බිංදු 1යි. ඒතර 60න් ගුණ කරනකොට 60 කියන්නේ දෙවරක් 3 වරක් 10 කියනකොට ආයි දෙවරක් 5නේ. එතකොට දෙකේ දෙවෙනි බලය. වරක් 3 වරක් 5. ඒතර මෙතන ආවේ දෙකේ දෙවෙනි බලයනේ. එහෙනම් මේකෙන් එන්නේ බිංදු 2යි. ඊට පස්සේ 70න් ගුණ කරනකොට එතකොට 70 ලියන්න පුළුවන් වෙන්නේ අපිට 70 ලියත හැකි 7 වරක් 10 කියලානේ. එතකොට ලියත හැකි 7 වරක් දෙවරක් 5නේ. එතන මෙතන තියෙන දෙකේ පළවෙනි බලය. එහෙනම් එතෙන්ට එන්නේ බිංදු 1යි. 80න් ගුණ කරනකොට
80 කියනකොට අපිට ලියත හැකි 8 වරක් 10. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලයනේ දෙවරක් 2නේ 8. එතකොට දෙකේ තුන්වෙනි බලය වරක් දෙවරක් 5නේ. එතකොට මෙතන එනවා දෙකේ හතරවෙනි බලය. වරක් 5. එහෙනම් 80ෙන් ගුණ කරනකොට එනවා 0.4ක්. එතකොට ඔන්නම් අපි 80ෙන් එකක් ගුණ කරලා බලන්නත් පුළුවන් අපිට. 0.4 එන හැටි පෙන්වන්න ඕගොල්ලන්ට මම දැන් මෙතන නිකමට මම මෙතන ගුණ කරලා පෙන්නනවා 25. ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් අපිට 5ක් නේ 25ක් නේ අගට සෙට් වෙන්නේ මේ පහෙන් ගුණ කරගෙන යද්දි. ඒතර 25 80ෙන් ගුණ කරොත් බලන්න 0යි 8 වරක් 5 40 0යි 4ක් ඉතුරුයි 8 වරක් 2 16යි 4යි 20යි. එතකොට මෙතන එනවා අපිට 80ෙන් ගුණ කරනකොට එනවා 0.4ක්. එතකොට මේක මේ දිගටම ගුණ කරගෙන යනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන 0.4 එන හැටි. ඊට පස්සේ 90ෙන් ගුණ කරනකොට දැන් මේ 25 80ෙන් ගුණ කරොත් මෙතන 0.3ක් එනවා. ඒතර මේ ටික ගුණ කරගෙන යනකොට මේක දිගට ගුණ කරගෙන යනකොට අපිට මෙතනට 0.4ක් එනවා. ගුණ කරගෙන ගුණ කළත් බලන්න ඕන. එතකොට මෙතන එනවා 9 වරක් 10. එතකොට 9 වරක් 10 කියනකොට 9 වරක් දෙවරක් 5නේ. එතකොට දෙකේ පළවෙනි බලය. එහෙනම් මෙතනින් එන්නේ 0.1යි. එහෙනම් ඊට පස්සේ තියෙන්නේ 95නේ. දැන් බලන්න මෙතන එනවා එහෙනම් 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 14යි 15ක් එනවා අගට බිඳු. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාව ගුණ කරගෙන යනකොට දැන් මම මෙතන මුලින් ගුණ කළා ඔයගලන්ට ටිකක් රටාව හැදෙන හැටි පෙන්නුවා. මේක උන්නම් තව ටිකක් දුරට ඔයගොල්ලෝ ගුණ කරලා බලන්න. ගුණ කරලා බැලුවාම ඔයගලන්ට පේනවා මේ රටාව ගොඩනගෙන හැටි. එතකොට ඒ කියන්නේ මෙතනින් 10න් ගුණ කරාම අපිට එක බිඳුවයි ආවේ. 10ට තියෙන්නේ දෙකේ පළවෙනි බලය. එතකොට 0.1යි. ඊගාට 20න් ගුණ කරනකොට අපිට මෙතන 0.3ක් ආවා. ඒ කියන්නේ 10න් ගුණ කරනකොට ආපු බිඳුව සහ තව බිඳු දෙකයිනේ. එතකොට 20 කියන්නේ දෙකේ දෙවෙනි බලය වරක් 5. එතකොට 0.2යි. ඊගාට මෙතන 30න් ගුණ කරනකොට 0.4ක් ආවාකට. එතකොට කලින් 0.3ක් තිබ්බා. තව එක බිඳුවයිනේ වැඩි උනේ. මේ බාන්න 30න් ගුණ කරනකොට දෙකේ පළවෙනි බලය වරක් 3 වරක් 5නේ. එතකොට මෙතන දෙකේ පළවෙනි බලය කියන්නේ 0.1යි එන්නේ. එතකොට එහෙනම් මේ මුළු ප්‍රකාශනය ගුණ කරනකොට පුතේ අපිට එනවා 0.15ක්. හරි. ඊගාට බලමු අපි 28 වෙනි ගාන. 28 වෙනි ගානේ තියෙන්නේ අනුයාත සංඛ්‍යා 6ක එකතුව 75 නම් එම සංඛ්‍යා 6 ආරෝහණ පිළිවෙලට ලියන්න. එතකොට අනුයාත කියන්නේ පුතේ එක ළඟ තියෙන. හරියට 5 6 7 8 9 අන්න ඒ වගේ. එතකොට 5 ඉඳලා 6ට ගන්නකොට එකක් නේ වැඩි වෙන්නේ. එහෙනම් අනුයාත සංඛ්‍යා 6ක් කියන එක පළවෙනි සංඛ්‍යාව අපි දන්නේ නැති හින්දා සංඛ්‍යා 6ක එකතුවනේ පළවෙනි සංඛ්‍යාව x කියලා ගමු. එහෙනම් දෙවෙනි සංඛ්‍යාව හොයන්න x ට අපි එකක් එකතු කරන්න ඕනේ. එකතු කිරීම ඊගාව සංඛ්‍යාව x ට දෙකක් එකතු කරන්න ඕනේ. ඊගාව සංඛ්‍යාව x ට 3ක් එකතු කරන්න ඕනේ. දැන් සංඛ්‍යා 1යි 2යි 3යි 4යි 6ක් එකතු කරන්න එපා. එහෙනම් ඊගාව එක x ට 4ක් එකතු කරන්න ඕනේ. ඊගාව එක හොයන්න x ට 5ක් එකතු කරන්න ඕනේ. බලන්න දැන් 1 2 3 4 5 6. එතකොට මෙන්න මේ සංඛ්‍යා 6 එකතුව 75යිලු. හරි. හරියට අනුයාත සංඛ්‍යා කියන්නේ මෙතන 5 ගත්තොත් 5 6 7 8 9 10 වගේ. අන්න ඒ වගේ එක ළඟ තියෙන සංඛ්‍යා වලට තමයි පුතේ අනුයාත සංඛ්‍යා කියන්නේ. දැන් බලන්න මෙතන තියෙනවා x ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට x ඒවා 6ක් තියෙනවා. එහෙනම් x ඒවා 6 එකතු කරාම 6යි x. එකතු කිරීම මෙතන 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15 සමානයි 75ට. ඔන්න අපිට ආයි සමීකරණයක් ආවේ. දැන් x අඩංගු පදේ තනි කරගන්න නම් මේ 15 ඉවත් කරන්න ඕනේ. ඒතර මෙතන ධන 15ක් නේ තියෙන්නේ. ඒකින්ද මම දෙපැත්තෙම 15ක් අඩු කරලා දානවා. 6යි x සමාන වෙනවා මේ පැත්තෙන් 15ක් අඩු කරාම මේ බාන්න එකතු කිරීම 15 අඩු කිරීම 15. එහෙනම් 75 අඩු කිරීම 15. එතකොට මෙතන මේ දෙන්න බිඳුවක් වෙනවා. එතකොට 6යි x සමානයි 75න් 15ක් ගියාම 60යිනේ. දැන් x තනි කරගන්න මම දෙපැත්තම 6ෙන් බෙදනවා. එහෙනම් x කීයද? x සමානයි 10යි. එතකොට ආරෝහණ පිළිවෙලේ සංඛ්‍යා ටික අහන්නේ. එහෙනම් පළවෙනි සංඛ්‍යාව 10, ඊදාව එක x ධන 1 කියන්නේ 11, x ධන 2 කියන්නේ 12, 13, 14, 15. ඔන්න 1 2 3 4 5 6. අනුයාත සංඛ්‍යා 6 වෙන්නේ මේ විදිහට.
හරි දුවේ පුතේ.